පොඩ්ඩක් ඉන්න. දැම්ම කපන්න එපා. අවුරුදු 28ක් හිටියට. Hello guys. අද මම යන්න බැලුවේ පොඩි shopping පාරක් දාගෙන. ඇයිද කියනවනම් අද අපේ අම්මගේ තාත්තගේ anniversary එක. ඉතින් මට හිතුණා මොනවා හරි ඒගොල්ලන්ට පොඩි දෙයක් කරන්න. දැන් යන්න ඕනේ මොනවා හරි ගන්න. එහෙනම් අපි යමු. Let's go. ඉතින් guys මම යන්නේ මගේ බයික් එකේ. මේ තින් මගේ බයික් එක. කෝකටත් ඉන්න මගේ හිච්චි වණ්ඩිය. එහෙනම් අපි යමු. One eternity later. guys අපි බඩු ගත්තා. ඉතින් දැන් අපි යන්නේ කන්න මොනවා. හොඳටම බඩගින්න. දවල්ට කන්න යනවා. මම ආවා මේ දවල්ට කන්න. මං ආවේ කොහෙටද දන්නවද? මං ආවේ බර්ගර් හවුස් එකට. මේක තියෙන්නේ නුගේ උඩ. මේක ගොඩම ෆේමස් සබ්මරීන් එක. මම නම් ආසම ක්‍රිස්පි චිකන් සබ්මරීන් එක. දැන් මම බලන්න ඕනේ අද මොනවද කන්නේ කියලා. ඒතරත් මං සබ්මරීන් එකම ගන්නවා. මේ කෑම මාරයි. එන්න මෝඩ් එක දාලා එන්න. මයි කොණ්ඩේ පොඩ්ඩක් කවුල් වෙලා තියෙන්නේ මේ උදේ තිබ්බ ක්‍රේල් එක දැන් නැහැ. මොකද මෙන්න මේ තඩි හෙල්මට් එක දාන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. හරිද? දැන් මේ කොණ්ඩේ යනවත් එක්ක. මේ ඒක මොන හරි කරන්න ඕනේ. ඒ නිසා ගණන් ගන්නකෝ ඕගොල්ලෝ මේ කොණ්ඩේ මෙහෙම කොණ්ඩේ නෙමෙයි තියෙන්නේ. මේ අවුල් වෙලා තියෙන්නේ අර මගුල දාන්න නිසා. ගණන් ගන්නකෝ හොඳේ. 5 minutes later. guys මගේ කෑම එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්න. මේක තමයි මම ගත්තා මේ Pepsi එකක් ගත්තා. ඕනේ සබ්මරීන්. අපි කමු. ගාස් මොනෙන් කෑවා. දැන් ඉතින් තියෙන්නේ ගෙදර යන්න තමයි. අපි ගෙදර ගිහිල්ලා ඉතුරු වැඩ ටික බලමු. hello guys මම ගෙදර ආවා. මම එන ගමන් තව බරු ටිකක් ගත්තා. කියන්නේ පොඩි ඩෙකොරේෂන්ස් වගේක් දාන්න පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. තව එකක් මේ හොඳ මේක. කේක් එකක් ගත්තා මම එන ගමන්. කේක් එකක් කපන්න බෑ. මේ කේක් එකක් කරගත්තා. ඒකයි ඩෙකොරේෂන්ස් ටිකක් ගත්තා. දැන් මම යන්නේ ඒ ටික arrange කරගන්න. එහෙනම් අපි යමු ඒ ටික arrange කරන්න. මම දැන් arrange කරගත්ත ඒ ටිකක් arrange කරගත්තා මේ දෙන්නද ඔයගොල්ලන්ට. වෙන කොහොමද කියලා ලොකු දෙයක් නෑ. ඉතින් පොඩියට පොඩ්ඩක් බැලන්ස් ටිකක් උඹලා arrange කරගත්තා. මේ තියෙන්නේ කේක් එක. anniversary තියෙනවා. මේ තියෙනවා මම අපේ අම්මට තාත්තට ගත්ත gift එක. මෙන්න තියෙනවා පොඩි ඩෙකොරේෂන් එක. ඉතින් ඔය සෙට් එක තමයි තියෙන්නේ. 1 hour later. hello guys. ඔන්න දැන් ඔක්කොම රැස්ති කරලා තියෙන්නේ. කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. කට්ටිය කියන්නේ ඉතින් මේ අපේ උඩ අම්මයි තාත්තයි මමයි පල්ලෙහා ගෙදර තුන් දෙනයි. ඉතින් අපි යමු දැන් කේක් කපන්න. මෙන්න ඉන්නවා දෙන්න කේක් කපන්න. හරිද? මොකක්ද එක්ස්ප්ලනේෂන් එකක් යනවා පැත්ත ගැන. ඉන්න පැත්ත ගැන. අම්මා කොහෙද තාත්තා කොහෙද? ඉන්නවා දෙන්න. ඕ පොඩ්ඩක් ඉන්න. දැම්ම කපන්න එපා.
සියටේ කොල්ලෙක් 28ක් බැඳල් Five minutes later. මෙන්න තියෙනවා මගේ ගිෆ්ට් එක දැන් දෙන්න ඕනේ එන්නකෝ දෙන්නම මේක දෙන්නටම මගෙන් අත්තක දීලා කිව්වා. මෙන්න ඔය දෙන්නට මගේ ගිෆ්ට් එක දැන් ඕපන් කරලා බලන්න ලොකු දෙයක් නැහැ ඉතින් දෙන්නටම තාත්තා ආසාවෙන් හිටපු එක. thank you මං ආසයි. ලස්සනයිද ලස්සනයි. මේක දාමුද? දාන්න ආලු බාන්න කොහොමද කියන්නේ කොහොමද තියෙන්නේ ලස්සනට මම ආසයි. Thank you. thanks. මෙන්න මෙන්න මගේ අම්මයි ගිෆ්ට් එක අවුරුදු 28ක් හිටියට. අවුරුදු 28ක් ඉඳලා තින්නේ බොහොම අමාරුයි බලන්න ඕක මොනවද තියෙන්නේ කියලා ඕක තෝරලා ගත්තේ සුවඳයි හැබැයි හරි සුවඳ ඇති. ජීවිතේම වගේම සුවඳ ඇති. සුවඳද බලන්නකෝ මට සෙට් වුණා සුවඳ බලන්න අම්මා අර කලින් බලපු එකේ නෙවෙයි බලපෙන්නේ මේක තමයි මං අරන් දුන්නේ මේක තාත්තා ගානේ ගිෆ්ට් එක Oh. thanks. බොටල් එක ඉස්සරහට තෝරන්න කිව්වා. මන්ට මම මොකද ගත්තේ නේ? පඩි යන්න කියන්නේ නැහැ. මොකද ඉතින් හරිම සතුටුයි. අවුරුදු 28ක් ඉතින් හිටියා. ලොකු පුතෙක් ඉන්නවා. ලොකු පුතා විශ් කරා. අවුරුදු 28ක් ඉඳලා දැන් මං ගෙදර එනකොට මේවල ඇස්ති කළා අම්මටත් තාත්තටත් ඈගිත් ගෙනල්ලා ඉතින් සතුටුයි මේ වගේ දරුවෝ ඉන්න එකට. ඒ වගේම අපිට හරියන්නම කට්ටියක් අපේ පහල ඉන්නවා. දැන් අපි මේ පහල ගෙදරට ඇවිල්ලා ඉන්නේ අපේම ගේ වගේ සතුටුයි. ඒ කට්ටිය හරි අපේ පවුල වගේම තමයි. ආන්ටිකෝ සතුටුයි ඉතින්. behind the scenes One eternity later. ඉතින් guys ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ මම හිතනවා ඔයාලා එන්ජොයි කරා කියලා වීඩියෝ එක. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝස් ඔයගොල්ලෝ ගාවට ගන්න පුළුවන්. ඉතින් subscribe කරන්න. bye